ආයිබෝවන් යාළුවනේ මම අද ඔයගොල්ලන්ට ප්‍රශ්න 15ක් ගෙනාවා. ඔබ කවුදැයි ඔබටම හඳුනා ගන්න පුළුවන්. සෑම ප්‍රශ්නයකටම ලකුණු රැස් කරගන්න ඔයගොල්ලන්ට chance එකක් තියෙනවා. එක එක ප්‍රශ්නට ලැබුණු ලකුණු අමතක වෙනවා නම් සටහන් කරගන්න. ඒ ලකුණු වල මුළු එකතුවෙන් තමයි ඔබ කවුදැයි ඔබට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඔබ උපන් මාසය කුමක්ද? A. අප්‍රියල් අගෝස්තු දෙසැම්බර්. B. මාර්තු ජූලි නොවෙම්බර්. C. පෙබරවාරි ජූනි ඔක්තෝබර්. D. ජනවාරි මැයි සැප්තැම්බර්. ඔබ තෝරාගත් පිළිතුර අනුව A ලකුණු 20යි, B ලකුණු 10යි, C ලකුණු 30යි, D ලකුණු 40යි. ඔබගේ උපන් දිනයේ ඇතුළත් කාණ්ඩය කුමක්ද? A 1 සිට 8 දක්වා, B 9 සිට 16 දක්වා, C 17 සිට 24 දක්වා, D 25 සිට 31 දක්වා. ඔබට ලැබෙන ලකුණු A ලකුණු 20යි, B ලකුණු 40යි, C ලකුණු 10යි, D ලකුණු 30යි. මේ අතරින් ඔබ කැමතිම කාලගුණය කුමක්ද? A උණුසුම් කාලගුණය, B වැසි සහිත කාලගුණය, C සීතල කාලගුණය, D අකුණු සහිත කාලගුණය. ඔබගේ තේරීම අනුව A ලකුණු 10යි, B ලකුණු 30යි, C ලකුණු 20යි, D ලකුණු 40යි. ඔබේ බිත්තියේ ඇති රටාව තෝරන්න. A සුදු හෝ තනි පාටක්, B කොටු රටාව, C මල් හෝ කොළ රටාවක්, D වර්ණවත් බෝල රටාවක්. A ලකුණු 20යි, B ලකුණු 30යි, C ලකුණු 10යි, D ලකුණු 40යි. ඔබ උපන් වේලාව කුමක්ද? A අලුයම 12 සිට උදෑසන 9 දක්වා, B උදෑසන 9 සිට හවස 6 දක්වා, C හවස 6 සිට මැදියම දක්වා, D මතකයක් නැහැ. ඔබේ වේලාව අනුව A 40යි, B 10යි, C 20යි, D 30යි. ඔබගේ බිත්තියේ එල්ලීමට සුදුසු පින්තූරයක් තෝරන්න. A වදන් ලියූ පින්තූරයක්, B තමන් කැමති රූපයක් ඇති ලෑන්ස්කේප් ප්‍රමාණයේ පින්තූරයක්, C අඳින ලද චිත්‍රයක්, D කිසිවක් නොමැතිව හිස්ව තියන්නද කැමති. A ලකුණු 10යි, B ලකුණු 30යි, C ලකුණු 20යි, D ලකුණු 40යි. හිතන්න ඔබට මිලියනයක් ලැබුණා කියලා. ඔබ එහෙනම් මොකද කරන්නේ? A මූල්‍ය කටයුතු සඳහා ආයෝජනය කරනවා, B යාළුවන්ට තෑගි බෝගාරන් දෙනවා, C ලෝක වටේ සවාරියක් යනවා, D අසරණ දුප්පත් අයට බෙදා දෙනවා. ඔබ තෝරාගත් පිළිතුර අනුව A ලකුණු 30යි, B ලකුණු 10යි, C ලකුණු 40යි, D ලකුණු 20යි. ඔයා චිත්‍රපට බලන්න කැමතිම A චිත්‍රපට ශාලාවකින්, B පරිගණකයකින්, C රූපවාහිනියකින්, D ජංගම දුරකථනයෙන්. ඔබට ලැබෙන ලකුණු නම් A 40යි, B 20යි, C 10යි, D 30යි. ඔබ වැදගත් තීරණයක් ගන්නේ A මොලෙන්, B හදවතින්, C මොලෙන් සහ හදවතින්, D දෙමව්පියන්ගෙන් අසා. A සඳහා ලකුණු 30ක්ද, B සඳහා ලකුණු 20ක්ද, C සඳහා ලකුණු 40ක්ද, D සඳහා ලකුණු 10ක්ද ඔබට ලැබෙනවා. අනිත් අය ඔබ ගැන හිතන්නේ කොහොමද? ඕනෑට වඩා හිතන, හොඳ යහළුවෙක්, සතුටින් සිටින කෙනෙක්, බුද්ධිමත් කෙනෙක්. ඔබ තෝරාගත් පිළිතුර අනුව A ලකුණු 40යි, B ලකුණු 10යි, C ලකුණු 20යි, D ලකුණු 30යි. යාළුවනේ දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න 10කටම උත්තර දීලා ඉවරයි. තව ප්‍රශ්න 5යි තියෙන්නේ. අපි එහෙනම් ගිහින් බලමු මේ ප්‍රශ්න 5ත් මොනවද කියලා. ඔබට විවේකයක් ලැබුණාම පවුලේ අය එක්ක යන්නම කැමතිම?
රාත්‍රී ආහාර වේලකට, B මුහුදු වෙරළට, C ෆිල්ම් එකක් නැරඹීමට, D සාපු සවාරියක්. ඔබ තෝරාගත් පිළිතුර අනුව A ලකුණු 20යි, B ලකුණු 10යි, C ලකුණු 30යි, D ලකුණු 40යි. ඔබ වැඩියෙන් දක්ෂ මේ අතරින් A සින්දු කියන්න, B නැටුම් නටන්න, C පොත් ලියන්න, D වෙනත් දක්ෂතා. A ලකුණු 20යි, B ලකුණු 40යි, C ලකුණු 10යි, D ලකුණු 30යි. ඔබ මේ අතරින් බය කුමකටද? A අඳුර, B අසාර්ථකත්වය, C තනිවීම, D විෂ සර්පයින්ට. ඔබ තෝරාගත් පිළිතුර අනුව A ලකුණු 30යි, B ලකුණු 20යි, C ලකුණු 10යි, D ලකුණු 40යි. ඔයා කරන්න අකමැතිම වැඩේ කුමක්ද? බත් පිඟන් සේදීම, රෙදි මැදීම, තනකොළ කැපීම, කාමරය අස්කිරීම. බත් පිඟාන සෝදන්න අකමැති නම් ලකුණු 40යි, B ලකුණු 10යි, C ලකුණු 30යි, කාමරය අස් කරන්න අකමැති නම් ලකුණු 20යි. ඔයාට ලැබෙන අවසාන ප්‍රශ්නය. ඔයාට නරක දවසක් එනකොට හැමදේම එපා වෙනව නේද? එතකොට ඔයා මොකද කරන්නේ? A පීසා කමින් මූවි බලනවා, B පාර්ක් එකේ තනියම ඇවිදිනවා, C ජිම් එකට යනවා, D යාළුවොත් එක්ක shopping කරනවා. ඔබේ පිළිතුර අනුව A ලකුණු 10යි, B ලකුණු 40යි, C ලකුණු 30යි, D ලකුණු 20යි. මම දැන් ප්‍රශ්න 15ම ඔයාලගෙන් අහලා ඉවරයි. දැන් තියෙන්නේ අවසාන පියවර. ඔබ ගත්තු ලකුණු සියල්ල එකතු කරගන්න. මම ඔයාලට විනාඩි කිහිපයක් ඒ සඳහා දෙනවා. ඔබට ලැබුණු කාලය දැන් ඉවරයි. දැන් බලමු අපි එකතු කරගත්තු මුළු ලකුණු කීයද කියලා. ඔබේ ලකුණු 150ත් 230ත් අතර නම් ඔබ කරුණාවන්ත අයෙක්. ඔබේ ලකුණු 240යි 330ත් අතර නම් ඔබ සුපිරි බුද්ධිමත් කෙනෙක්. ඔබේ ලකුණු 340 420 අතර නම් විශ්වාසවන්ත කෙනෙක්. ඔබේ ලකුණු 430යි 510 අතර නම් ඔබ හාස්‍යජනක කෙනෙක්. ඔබේ ලකුණු 510ට වැඩි නම් ඔබ නිදහස් හා ස්වාධීන අයෙක්. ඔබ එකතු කරගත් ලකුණු අනුව ඔබ කොයි වගේ කෙනෙක් කියලා දැන් ඔබම හඳුන ගන්න ඇති. එහෙනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න මම කොයි වගේ කෙනෙක්ද කියලා. එහෙනම් යාළුවනේ අදට මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.